වෙල්කම් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම මගේ channel එකේ තවත් එකකට වීඩියෝ කරන්න අද අප්ලෝඩ් කරන්න යන්නේ ඩිප් නම් නෙමෙයි අද අප්ලෝඩ් කරන්න හදන්නේ my supermarket simulator කියන ගේම් එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් guys අද දවසේ හොඳට වීඩියෝ ටික දාගෙන මම යනවා ෂෝට් වීඩියෝ දැම්මා වගේම වීඩියෝ දැම්මා ඩිප් බස් එකේ ඔයගොල්ලෝ කියලා බලන්න මගේ channel එක. ඉතින් guys off camera මම මේක චුට්ටක් හදුවා මේ අපි සප්ලයි කරලා දිනවා මම මෙතන මෙතනත් දැන් එකක් දාගත්තා. මෙතන රාක්ක දෙකක් දාගත්තා. මෙතන අපිට මොකද ඉඩ සපයා ගන්න මේවත් මදි guys. දැන් ඔයාලට පේනවා ඇති අපිට ළඟ තියෙන ඩොලර් 9යි guys. අපිට කොහොමද guys but guys අපි මේ වතුර බෝතල් ටිකක් තියෙනවා. ඒ ටික දාන්න අපිට ෆ්‍රිජ් එකක් ඕනේ. මම ෆ්‍රිජ් එක දැම්ම ගත්තේ නැත්තේ. අපිට ඇවරේජ් එක වැඩි guys. ඒකට යන්න බලමු. මේ පැත්තට ගියාම guys මේ ෆ්‍රිජ් එකේ පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා මගේ ළඟ තිබ්බේ 400යි 409යි තිබ්බේ. හැබැයි මේ 250 ෆ්‍රිජ් එකක් ගන්නවාද කියලා මම තර්ක කර කර හිටියේ. ඊපස්සේ මේ වගේ පොඩි ෆ්‍රිජ් එකක් කරගෙන වැඩක් නැහැ. ගන්නවා නම් 250 තව එකක් තිබ්බ එකත් පොඩි වගේ හිතුණා. ගන්නවා නම් මේ 500කවත් ගන්න ඕනේ කියලා guys 500ක ගත්තොත් ගොඩ තමයි වෙන්නේ. දැන් අපි මේ ඒ අතේ තිබ්බ ගානට ඉතින් අරන් ගත්තා ඩොලර් 9 ඉතුරුනේ. මේ 9ට මුකුත් ගන්න බැරිද? ගන්න පුළුවන්. මොකද වතුර බෝතලයක් ගන්නතර වැඩ නැහැ නේ guys අපි දාන්න. ඩොලර් 10ක් දාන්න බෑනේ guys. මේ මොකද්ද මේ? ඩොලර් දැන් අපිට එකයි ඉතුරු guys. බලන්න guys මට වෙන අසුබ සිද්ධි මෙතන අපේ කඩේ. අපි guys කඩේට නමක් දාගන්න බලමුකෝ guys. ඉතින් guys මම දැනට කඩේට බලමු දාගන්න පුළුවන් ඉද කියලා එනවා guys. කඩේකට මම දාගන්න වයිට්ම තියමු guys. අපි මේකට කියන්නේ මම මේ නම චේන්ජ් කරනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ මේ වීඩියෝ එකට කමෙන්ට් කරලා කියන්න හොඳ නමක් තිබ්බොත් මම තෝරලා බලලා ගොඩක් කට්ටිය ගනු මත යනවා. ඒකට නම් කඩේට නමක් දානවා. දැනට දානවා ස්පෙෂල් ගේමින් ඩෙවිල් නම. අපිට කියන ස්පෙෂල් ගේමින් නෙමෙයි ස්පෙෂල් ගේමින් ඩෙවිල් තියෙනකොට අපිට ස්පෙෂල් ගේමින් කියන එක අයින් කරොත් ඩෙවිල් කියන කාර්ය තමයි අපේ අනුවර්තන නාමය. එතකොට අපිට දාගන්න පුළුවන් ඩෙවිල් මාට්. ස්පේස් තියන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. මේ මහා භද්‍ර කල්පයේම අවසාන වශයෙන් බලමු නම ඇවිල්ලා තියෙන guys. මම හිතන්නේ ඇවිල්ලා කියලා දැක්කන guys නම එන්නේ නැහැ. කොහොමද අපි පෙට්ට ටික ආවද නෑනේ guys තාම. මෙතනින් ක්ලික් කරන්න බෑ guys. ඔන්න guys අපි පෙට්ටි ගොඩක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට දෙනවා ඇති. මේ ටිකට අකුරකමු මේ ටික හිමීට. ඊට පස්සේ මේ ටික අපි ඩස්ට්බින් එකට throw කරමු. මේ ගත්ත අපිට තව පෙට්ටි 4ක් ගත්තා අපි guys. බජට් එකට අපි ගත්තා ඉතින්. මොකද්ද මේක නම? කෑන සුගර් අපි ගත්තා ඉතින් ගැම්මටම. ඉට් guys. මේ ටිකත් අපි දැන් දාගමු. ඉතින් අපිට තියෙන එක මොකක්ද මෙන්න මේකයි ඇපල් දොඩම් මේ වගේ තමයි තියෙන්නේ. අම්මෝ මෙයා චුට්ටක් සරවරස මිනිහෙක් වගේ. එයාගේ අපේ කඩේට ආවත් නම් හොඳ බජට් එක සෙට් එක අපිට. මගස් රාක්කයක් පිරෙන්නම ගත්තා මේ පොඩි රාක්කයක්. මිල්ම පිටෙන රාක්කයක් පිරෙන්නම ගත්තා මන්න. කේන සුගර් පෙට්ටි 4ක් තියෙනවා මෙතන 1 2 3 4 තට්ටු 4ට පෙට්ටි 4යි. අපිට ගස් තව ගන්න වෙන්නේ නැහැ මොකද අපේ ළඟ තියෙන ඩොලර් 1යි. ටික සොකලුත් මේ ගහලා බලන්න මේක තමයි my supermarket simulator. අපිට මේක කෑෂ් තියෙනවා. ඊට පස්සේ කාඩ් දෙන්න පුළුවන්. මේ ටිප්ස් තියෙනවා. ටිප්ස් වලින් අපිට අපුල මහත්තයාව දෙකක් අරගෙන එයා කෑෂ්
අපිට යාට වහන්සේගේ බුද්ධ ශාසනය 14ක් දෙන්න තියෙනවා. අප්‍රමාදිතව ගෞතම බුදු ශාසනයේ පාරමී කිරීම තමයි තියෙන්නේ. අපිට තව තව බුදුරජාණන් මෙන්න මේ විදිහට අපි දෙමු. පහළ වෙන්නේ කියන යාත් අපිට ටිප්ස් දැම්මා. මහත්තයා වැඩට ඇවිල්ලාද? යා වැඩට ඇවිල්ලා නැවිලාද? 47ක් දෙමු යාට. පිළිවෙත් ධර්මවල මම 50 දෙනා පිස්සු මිනිහා මට. හරි. මෙයා නම් අමුදාවේ කෙනෙක් වගේ ඩියුටි ඔෆ් වෙලා ඇවිල්ලා තින්නේ. 17ක් දෙන්න යනවා අපිට. අතුරුතන දහන කාලයක්වත් මම මේ සංසාර ගමනේ සංසාර නැවතිලා ඉඳීම මට සර්දුවන කතාවෙන් කතාව. මෛත්‍රී බුද්ධ අත්යන්න පොලිස් මහත්තයා මම ඔයාලට දෙන්න නෑ. thank you ආවට. මොනහරි අකුසල බලවේගයකින් මේ කස් කට්ටියව තරහ කරගෙන යන්න හොඳ නැහැ. එන සමහර වතුර බෝතල් නෑ කියලා එතන වැළපෙනවා. එහෙම සෙට් එකක් ඉන්නවා. අයියනේ කෑෂ්ම දෙන්නේ ඔයගොල්ලෝ. කාඩ් දෙන්නේ නැද්ද කවුරුත්? thank you. අනේ අයියෝ ඔක්කොම කෑෂ් නේ දෙන්නේ. අපිට කරන්න පුළුවන් උපරිම දේ ප්‍රමාද කරන්න හොඳ අයියෝ අයියනේ. ප්‍රමාද මෙයා නම් කාඩ්. අනිවාර්යෙන්ම සමාව දුකට වත් වෙන thank you ආවට thank you. හයි 18ක් දෙනවා මෙයාට. විශේෂයෙන්ම ධර්ම සභාව කියනවා එන්න නෑ. thank you මෙයා නම් කොඩිපතික් වගේ. ඒ විදුරක් thank you ආවට අවශ්‍ය නැවතත් අරගෙන ඇවිල්ලා තිනවා. සම්පේ ලබා දෙන්න නැතුව මේ විතර වලින් මේ පිටු වලින් පැටව හටගෙන ඉස්වා කියලා ප්‍රාර්ථනා කරන විදිහට හරි thank you ආවට අර කෝඩිපතියත් ඇවිල්ලා තිනවා ගැම්මට. තරස් උදයක් කෝඩ දෙන්න තියෙනවා. අපේ මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙයාට වැඩියෙන් දෙනවනේ guys. වැඩියෙන් දෙනවද නැහැ guys කාටද? වැඩියෙන් දුන්නොත් මෙයා නිකන් අර සතුරෙන් වගේ යන්නේ. කොහොම කලන්නේ නැහැ උඩ පැනලා යන්නේ. අපේ කෝඩිපතියා නම් ඉතින් කාඩ් තමයි. සම්බන්ධ වෙන දෙයි කියන කාරණා හරි thank you. අපිට ස්මත්යා එක පැකට් එකක් 2.59ට දැම්මා guys. ප්‍රොනා ප්‍රයිස් එක වෙනස් කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණා. ඒ බුදුරයන් what's your happen? සමහරක් වෙලාවට බණ කියන hey අපිෝ කියන මෙයා කෝල් එක guys ඉඳලා තියෙන්නේ. guys මේ කෝල් එකේ ඉඳලා තියෙන්නේ. ඒකයි guys. එහෙමත් වෙනවා. තේරුම් ගන්නට ඕනේ මේ බුද්ධ මට guys මේ දැම්මයි සෙට් උනේ. පුළුවන් ඒකේ මම ඔයාලට පෙන්නුවේ guys. කරන්නට අවශ්‍යමයි. විශේෂයෙන්ම සම්මත guys දැන් අපිට එන බජට් එක අඩුයි. අන්න අපි රාත්‍රී ඉවර කරනවා. බුද්ධ ශාසනයේ අයියෝ තරහෙන් දෙන්නේ ගිහිල්ලාද guys? වහන්සේ කියන්නේ අති 33 දෙනෙක් ඇවිල්ලා දෙන්නෙක් තරහෙන් ගිහිල්ලා බලන්නකො 31 දෙනෙක් සතුටින් ගිහිල්ලා. ඒ 31 දෙනාට thank you. ඉතින් ඉන්කම් එක අපිට වෙලා තියෙන 211ක් අපෙන් කඩාගෙන තියෙනවා. ඉතින් 408ක් අපේ ප්‍රොෆිට් එකට වැඩේ දීලා 196යි ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් කමන්නේ. වහන්සේ දේශනා කරාම මහන්සි guys දැන් මම ප්‍රයිස් එක වැඩි කරන්න ඕනේ. ඔයගොල්ලන්ට මම ප්‍රයිස් එක වැඩි කරලා පෙන්නන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන 2.59ට guys තියෙන්නේ. දේශනාව කරන්නට උපරිම 2.59කයි සිරට දාන්න බෑ. මේක මාකට් ප්‍රයිස් එක 1.99. ප්‍රඥා කෞසල්‍ය අපිට ඕනම් මේක වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. දේශනාවම ඉතුරු කොටස දේශනා කරනවා අපි උපරිම දාමු guys. මොකද ඒක අඩුවක් නෑ නේ. මොකද ඉතින් මේක ගම්පලා තින් කොහෙ බැලුවත් සල්ලිකාරයෝ එන්නකො අපේ කඩේට. මම කඩේ වහගෙන ඉන්නලු guys. මටත් නිකන් පිස්සු වගේ. මෙන්න මේ කාරණේ සරියුත් ස්වාමීන් වහන්සේ නෑ ඔයා එන්න. අනේ එන්නකෝ. වහන්සේ දේශනා කරනවා අන්න හරි. දෙන්නෙක්ම අපේ කඩේට. මේ වගේ දෙමෝපිය දෙවිලක් වශයෙන් අපේ ධර්මය හඳුන්වලා දීලා තිබෙනවා. ඉස්සරහට ගස් මෙයාගේ මං හොඳ ගේම් ප්ලේ ගේන්නම්. හිතුනත් හොරා ගේම් ප්ලේත් මං ගේන්නම්. වදනේ කරන්න, පයෝපාසනය කරන්න. එවැනි අම්මා කැපකට්ටක් අරගෙන කාඩ් දුන්නා ඉතින් මුලින්ම. උදාාර ශාසනික මෙහෙවරක් ඉෂ්ට යෝ මෙයා කෑෂ් දුන්නේ. ඉල් පුර පසළොස්වක් බැරි මම අන්තික දැක්කේ නෑ. සම්මානසද මොනවද කියන්නේ අපේ සරියුත් මහත්තයෝ ඒ විශේෂයෙන්ම thank you. සරියුත් මහරහතන් වහන්සේගේ නිහතමානීත්වය සරියුත් මහරහතන් වහන්සේගේ තිබිච්ච මහා ප්‍රඥය ගුණය
thank you. බුදුරජාණන් වහන්සේ ඉවර වෙන්න යන guys අපි චුට්ටක් ඉන්නවා කඩේ වහලා එන්න මෙයාට දීලා. උන්වහන්සේ වැඩම කරලා සෑම දවසකම බඩු ඉවරයි. රහතන් වහන්සේටනේ ඒ අභිධර්ම දේශනා කරන්නේ ඒ තරම් ප්‍රාඥේ දැක්කනේ guys මෙයා යන්නේ තරහින්. මෙයාට මේක නැති හින්දා. ඉතින් කරන්න දෙයක් නැහැ අපේ. වත් කමෙන්ට් තමයි අපි ගන්නෙ. පොලිම් ඉන්න සෙට් එක අවුල නැහැ. හරියට මහ පොළොව වගේ වරදෙන නැහැ. thank you අපිට ටිප්ස් දාලා යනවා ඔයගොල්ලෝ. 7ක් දෙන්න තියෙනවා ඉතින්. මම මේ වතුරට නාන වතුරට කෙලක් ගහනවා ඊට පස්සේ අපිට 17ක් මෙයාට දෙන්න තියෙනවා. මධ්‍යම කුලවලයි නානවා නමුත් මම thank you. මේ වරදෙන නැහැ. එහෙනම් guys අපි ඔන්න ඔහම එක සුදු ගේම් ප්ලේ කුනේ. ඉතින් මේ අපේ පළවෙනි එපිසෝඩ් එක දෙවෙනි එපිසෝඩ් එක මෙතන අපිට මොනවද තියෙන්නේ ප්ලේස් පෙයා මොනවද අතුලට යන්න පුළුවන් දන්නේ නැහැ guys. අතුලට යන්න බෑනේ. ප්‍රධානයේ ගත්තම මා විශ්වයට පත් වෙන එකක් තමයි ඉතින් guys අදට ගේම් ප්ලේ එක ඉවරයි guys. මේ වගේ හොඳ ගේම් ප්ලේ වගේම ඉස්සරහට හොරර් ගේම් ප්ලේ වගේම ඩිප්ස් කියන ගේම් ප්ලේ ගේන්නත් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා තියාගෙන ඒක bell icon එකත් ඕල් දාලා තියාගෙන. එතකොට අපි ගෙනපු අලුතින්ම ගේන උණු වීඩියෝ කලම් කියලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් guys අද ගේම් ප්ලේ එක හොඳයි නම් like එකක් කරන්න දාන්නත් අමතක කරන්න එපා. නැත්නම් යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් guys අදට අපි ගියා. ඉස්සරහටත් හම්බෙමු guys හොඳ ගේම් ප්ලේ එකකින්. bye bye පරිස්සමෙන් ඉන්න. bye tata bye.